හලෝ හලෝ. සෝ අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් ගෙස් කරන්නකෝ බලන්න මොකද්ද ෆිල්ම් එක කියලා. ඉතින් ඕගලන්ට මෙන්න මේ සවුන්ඩ් එක ඇහුනහම ගොඩක් අය නම් දන්නවත් ඇති මොකද්ද ෆිල්ම් එක කියලා. මොකද මේ දවස්වල ගොඩක් මේ සෝංග් එක ට්‍රෙන්ඩින් ගියා. මේකේ ඩාන්ස් ස්ටෙප්ස් උත් ගොඩක් වයිරල් ගියා. ඉතින් අපි ඇත්තටම බලන්න ගියේ රෙට්‍රෝ මූවී එක. අපි ෆිල්ම් එක ගැන නම් වැඩි කතා නොකරමු. මොකද ඇත්තටම ඒක මාරම ඩිසපොයින්ටින්. එහෙනම් අපි ඒක ගැන කතා නොකරමු. ඉතින් මේ තමයි මගේ ට්‍රැවල් පාර්ට්නර්. ඉතින් අපි මේ ගියා කුල්ෆි හට් එකට. මේක තියෙන කොල්ලිපිටියේමයි. ඇත්තටම මට ගොඩාක් දවස් තිස්සේ මම මේකට යන්න ආසාවෙන් හිටියේ. ඉතින් අපිට ඇත්තටම try කරන්න ඕන බන් අයිස්ක්‍රීම් එක. මොකද මේගොල්ලන්ගේ බන් අයිස්ක්‍රීම් කියලා තිබ්බා. ඉතින් අපිට හිතුණා ඇත්තටම ඒක try කරන්න. අනික මෙතන තියෙන ඉන්ටීරියර් එක දැකලා තමයි මට ඇත්තටම යන්න ආසාවක් ආවේ. ඉතින් මේ තියෙන චොක්ලට් එකයි වැනිලා බන් අයිස්ක්‍රීම් එකයි. ඉතින් ඔයගලන්ට මේකේ රස කොහොමද කියලා මගේ රියැක්ෂන් එක දැකලා ඇත්තටම බලාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මගේ රියැක්ෂන් එක. ඇත්තටම මෙලෝ රහක් නෑ. මට නිකන් වමන යන්නත් ආවා. නිකන් අර නිකන් ඔය ක්‍රීම් බනිස් එකක් වගේ. ක්‍රීම් බනිස් එක තව හොඳයි. අර නිකන් බන් එකක් මැදට නිකන් අර අයිස් කැඩ ටිකක් දාලා වගේ. ඇත්තටම චොක්ලට් රහක් මෙලෝ රහක් එන්නේ. නිකන් හරියට බෙහෙත් රහක් තමයි ඇත්තටම මට ආවේ. ඇත්තටම මම මේ වෙලාවේ බෑනුත් අහගත්තා. මොකද මා විශ්වාස කළා පිරිසක් කන්න ආපු නිසා. ඉතින් එහෙම තමයි. ඉතින් අපි හැම දෙයක්ම try කරන්න හැබැයි අලුත් දේවල් එහෙම කියලා ඉතින් හිතා දාගත්තා. ඊට පස්සේ වැනිලා බන් අයිස්ක්‍රීම් එකක් try කරා. ඒක ඊට වඩා හපන්. ඒක මෙලෝම රහක් නෑ. තනිකරම බෙහෙත් රහක් ආවේ. මං හිතන්නේ මේගොල්ලෝ ගෙදර හදනවාද දන්නේ නැහැ. ඒක නම් මෙලෝ රහක් නෑ ඇත්තටම. ඉතින් මොනවා කරන්නද? මං ඉතින් ඔහේ ඉතින් කාලා අපරාධනේ. ඒ හින්දා කාලා අපිරියාවෙන් කෑවා. ඉතින් කොහොම හරි කරන්නද ඉතින්. ඊට පස්සේ අපි හිතුවා රොයල් ෆුඩ් ස්ටේෂන් එකට යන්න ඕනි කියලා. මොකද TikTok එක පුරාවටම මේකට හොඳ රිවිව්ස් තිබ්බා. ඉතින් අපිත් හිතුවා අපිත් ගිහලා try කරලා බලන්න ඕනි කියලා. ඉතින් අපි මේගොල්ලන්ගේ ස්ටාර්ටර්ස් විදියට ඕඩර් කරේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඒ වගේම සබ්මැරින්, තන්දූරි චිකන් ෆ්ලේවර් එකනුයි, බාබිකියු චිකන් ෆ්ලේවර් එකනුයි, ඒ වගේම චිකන් චීස් and onion hot dog එක. මට මේකට 10 out of 10 දෙන්න පුළුවන් guys. මේකේ පුදුම රහක් තිබ්බේ. ඒක පුදුම රහයි ඇත්තටම. ඉතින් අපි බෙවරේජස් විදියට අපි ඕඩර් කරා බ්ලූබෙරි මොහිටෝ එකයි, පැෂන් මොහිටෝ එකයි, ස්ට්‍රෝබෙරි මොහිටෝ එකයි. මට ඇත්තටම පැෂන් මොහිටෝ එකට 10 out of 10 දෙන්න පුළුවන්. මොකද මට හිතුණා අනිත් දෙක පොඩ්ඩක් පැණි රහ වැඩි කියලා. එහෙනම් ඔයගොල්ලෝ ගිහලා try කරලා බලන්න. අදට එච්චරයි. Thank you very much for watching.